ආයිබෝවන් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මම අද ඕගොල්ලන්ට අරන් ආවා ගෙදරදී ලේසියෙන්ම හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් ඒ තමයි potato wedges. ඉතින් මේක ගොඩක් අමාරු නෑ හදා ගන්න. මේකට පොඩි ingredients ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය ingredients මොනවද කියලා. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා potato. ඉතින් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි, ඒ වගේම corn flour. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කරපිංචා. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි සුදු ලුණු. අවසාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා බිත්තර. ඉතින් guys ඔන්න අපිට අවශ්‍ය ingredients ප්‍රමාණය ටිකක් මම මේකට add කරන් තියෙන්නේ. ඉතින් ඒ තමයි සුදු ලුණු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු. ඉතින් දැනට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි, ඒ වගේම corn flour. අවසාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා බිත්තර. ඉතින් guys අපි බලමු ඉස්සරහට අපේ වැඩේ කෙරීගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් guys මම ඔක්කොම ingredients ටික භාවිතා කරලා හදාගත්තු බැටර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බැටර් එක හදාගත්තේ. ඉතින් guys අපි ඊළඟට අපි කපාගත්තු අල ටික මේකේ ඩීප් කරගෙන fry කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු fry කරාට පස්සේ අපේ කෑම එක කොයි විදිහටද අපිට එන්නේ කියලා. One million zillion jillion dillion cotillion times later. ඉතින් guys ඔන්න අපේ potato wedges හදාගෙන ඉවරයි. ඉතින් මම ඔයාලට එකක් අරන් පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ හොඳ crispy ගතියට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේන්නදී. ඉතින් මේක හදන්න ටිකක් හිතුවට වඩා වෙලාවක් මට ගියා. ඉතින් දැන් තියෙන මේක රස බලන්න. ඒ වගේම මම ගත්ත මේකත් එක්ක පොඩි drink එකක්. ඒ වගේම තව මට තියෙනවා මේකත් එක්ක tomato sauce එකක්. ඉතින් දැන් අපි මේකේ රස බලමු.
ඉතින් guys මේක ගොඩක් රසවත්. ඔයාලටත් පුළුවන් මේ වගේ රසට potato wedges හදාගන්න ගෙදරදීම. ඉතින් මම ඔයාලට ඕනම නම් ingredients description එකේ දාන්නම්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ඉතින් ඒ වගේම දැන් අපිට අවශ්‍ය වෙනවා අවශ්‍ය නෙමෙයි ඒක ගන්න take one practice මේ ඔහොම පොඩ්ඩක් තියන්න කට් කරලා පාම් පිටිදවරු පිටතවරු මනේ. එන පොඩි ingredients